කාලයක් තිස්සේ විටින් විට කල්යමින් තිබූ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ චීන සංචාරය පසුගියදා නිමාවට පත් වුණා. මෙම සංචාරයට විශාල දූත පිරිසක් සහභාගී වී සිටීම විශේෂත්වයක් බවටයි පත් වුණේ. ඊට විවිධ ශේෂ්ත්‍රවල උසස් නිලධාරීන් එක් වී සිටියා. ඉන් වැඩි කොටසක් ඇමරිකාවේ ප්‍රබල ව්‍යාපාරික හා තාක්ෂණික සමාගම්වල ප්‍රධානීන්. ට්‍රම්ප්ගේ චීන සංචාරයේ ප්‍රධාන අරමුණක් ලෙස හැඳින්වුවේ දෙරට අතර ව්‍යාපාර හා තාක්ෂණික ආයෝජන සම්බන්ධතා වර්ධනය කර ගැනීමයි. ඒ අනුව ඇපල් සමාගම සමග ඇපල් සමාගමේ ප්‍රධානී ටිම් කුක්, ටෙස්ලා හිමිකරු එලොන් මස්ක්, න්වීඩියා ප්‍රධානී හෙන් සුයෝන් හා බ්ලැක්රොක් ප්‍රධානී ලැරි ෆින්ක්ද එක් වී සිටියා. ඊට අමතරව මෙටා, වීසා, JP මෝගන්, බෝයින් හා කාගිල්ස් වැනි සමාගම්වල උසස් නිලධාරීන්ද මෙම සංචාරයට එක් වුණා. නමුත් ඔවුන් සියලු දෙනාම චීනයේදී වඩාත් ප්‍රවේශම් වීමට සූදානම් වී පැමිණ සිටි බව බොහෝ ජාත්‍යන්තර මාධ්‍යවලට රහසක් වුණේ නැහැ. සාමාන්‍යයෙන් ඕනෑම ආයතන ප්‍රධානියෙකු විදේශීය සංචාරයකදී භාවිතයට රැගෙන යන්නේ සිය සුපුරුදු ලැප්ටොප් පරිගණකය, ජංගම දුරකථන ආදිය. එහෙත් චීන සංචාරයට සහභාගී වූ සියලුම නියෝජිතයින් මෙම පිළිවෙත කඩකොට සංචාරයේදී භාවිතා කිරීම සඳහා රැගෙන විත් තිබුණේ අලුතින්ම මිලදීකත් පරිගණක හා ජංගම දුරකථන. ඊට හේතු වන්නට ඇත්තේ චීනය තුළදී සිය සුපුරුදු sannivedana තාක්ෂණික උපාංග භාවිතා කළහොත් ඒවායේ දත්ත සොරකම් කිරීමට හා දත්ත පද්ධතිවලට ප්‍රවේශ වීමට ඉඩ තිබීමේ අනතුරු නිසා බවයි විචාරකින් ප්‍රකාශ කළේ. විදේශීය උපකරණ සම්බන්ධයෙන් චීනයේ පොදු සැලකිල්ලද මෙහිදී අවධානයට ලක්වීම වැදගත්. ඒ අනුව පිටතින් චීනයට රැගෙන එන දුරකථන, ලැප්ටොප්, ටැබ් පරිගණක හෝ Wi-Fi රවුටර් පවා සැලකෙන්නේ තොරතුරු සොරකම් කිරීමේ හෝ ඔත්තු බැලීමේ හැකියාවක් ඇති උපකරණ වශයෙන්. චීනයේ සී සංවේදී තොරතුරු සොරකම් කිරීමට උත්සාහ දරන බවටද ඇමරිකාව බොහෝ අවස්ථාවලදී චෝදනා නගා තිබුණා. පසුගිය මාර්තු මාස 4 වෙනිදා ඇමරිකාවේ රාජ්‍ය බුද්ධි සේවය ප්‍රකාශ කළේ සැකකටයුතු පාර්ශ්වයක් විසින් සිය සංවේදී නීතිමය තොරතුරු ඇතුළත් පරිගණක වෙබ් අඩවියක් ආක්‍රමණය කර ඇති බව. ඔවුන්ගේ අනන්‍යතාවය හෙළි නොකලත් පසුව අනාවරණය වුණේ ඊට චීනය සම්බන්ධ බවයි. ඔවුන්ගේ මෙම ප්‍රවේශය ඇමරිකාවේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් බවත් FBI නිලධාරීන් ප්‍රකාශ කළා. චීනය ඉරානයේ ප්‍රධානතම ඛනිජ තෙල් ආනයනකරුවා මෙන්ම එහි ප්‍රබලතම හිතවතේ. රුසියාව චීනයට යුද තාක්ෂණය හා ප්‍රහාරක යානා සැපයූ බවට චෝදනා එල්ල වූ ආකාරයට චීනයේ චෝදනාවලට ලක් වී නැතත් ඉරානයේ හිතවතෙක වීම හේතුවෙන් චීනය දෙස එලෙස සැකෙන් බැලීමට ඇමරිකාව උත්සාහ දැරීමේ පුදුමයකුත් නැහැ. ඒ අනුව චීනයට ගොඩබසින්නට පෙර ආරක්ෂා වෙනුවෙන් උපක්‍රමික වාරණයන් ගණනාවක් පනවා ගැනීමට ඇමරිකානු නියෝජිතින් කටයුතු කර තිබුණා. ඒ අනුව ඇමරිකාවේ කිසිදු නියෝජිතයෙකු සිය පෞද්ගලික ජංගම දුරකථන හෝ ලැප්ටොප් පරිගණක චීනයට ගෙනවිත් තිබුණේ නැහැ. ඔවුන් එහිදී භාවිතා කළේ ආදේශක sannivedana උපකරණයි. ඒවාද කෙටි කාලීන මතකයන් සහිත සීමිත දත්ත ප්‍රමාණයක් ඇතුළත් කළ හැකි ඒවායි. සංචාරයට එක්වීමට පෙර ඔවුන්ට දී තිබූ තවත් විශේෂ උපදේශනයක් වුණේ sannivedana clouds පද්ධතිවලට ප්‍රවේශ වීමෙන් හා සිය පෞද්ගලික sannivedana ගිණුම්වලට ප්‍රවේශ වීමෙන් වැළකී යුතු බව. එසේම තමන් නවාතැන් ගන්නා හෝටල් වලින් සැපෙන Wi-Fi පහසුකම් භාවිතා කිරීම හා පොදු චාර්ජර් භාවිතා කිරීමේ මධ්‍යස්ථානවල සේවය නොගන්නා ලෙසද ඔවුන්ට අවධාරණය කර තිබුණා. යම් හේකින් සිය sannivedana උපකරණ සඳහා අමතර කොටස් අවශ්‍ය වූහොත් රජයේ අනුමත උපාංග පමණක් ලබාගත යුතු බවටත් උපදෙස් ලබා දී තිබුණා. ඔවුන් එකිනෙක අතර sannivedanයේ යෙදී යුතු වුණේ දැඩි ආරක්ෂක මුරපද සහිත තාවකාලික ගිණුම් ඔස්සේ. අතිශයින්ම වැදගත් සාකච්ඡා සඳහා sannivedana උපකරණ භාවිතා කිරීම වෙනුවට ඍජුවම මුණ ගැසී අදහස් හුවමාරු කරගත යුතු වුණා. තවත් වැදගත් ආරක්ෂක උපක්‍රමයක් වුණේ සංචාරය නිමා කිරීමෙන් පසුව සිය උපකරණවල කිසියම් දත්ත ව්‍යාපාරයක් සිදු වී ඇත්තේ පරීක්ෂා කිරීමයි. ඒ බාහිර පාර්ශ්වයක් විසින් සිය දත්ත සොරකම් කර හෝ ඊට ප්‍රවේශ වී ඇතනම් දැන ගැනීම සඳහායි. බොහෝ විශේෂඥයන්ට අනුව චීනය තුළ කුමන ආකාරයක විද්‍යුත් sannivedanaයක් වුවත් පිළිගැනෙන්නේ අනතුරක් වශයෙන්. හදිසි හෝ වෙනත් විකල්පයක් නොමැති විටකදී පමණක් එය භාවිතා කළ හැකි. නිලධාරීන් මෙම උපකරණය භාවිතා කළ යුතු වුණේ සංචාරයේ නිමාවන තෙක් පමණයි. සංචාරයෙන් පසුව විශේෂ සයිබර් ආරක්ෂක විශේෂඥයින් විසින් ඒවා පරීක්ෂා කිරීමට නියමිතව තිබුණා. ඒ දත්ත සොරකම් කිරීමකට හෝ දත්ත රැස් කිරීමේ අනතුරකට ඒවා මුහුණ දී ඇද්දැයි දැන ගැනීම සඳහායි. වර්තමානයේදී විදේශීය සංචාරවල යෙදෙන ඇමරිකානු උසස් නිලධාරීන්ට ලබා දෙන පොදු උපදේශනයක් වන්නේ සිය නවාතැන් සඳහා සංවේදී දත්ත රෝධක පහසුකම් සහිත ස්ථාන තෝරා ගන්නා ලෙසයි. විද්‍යුත් ඔත්තු බැලීමේ හැකියාව එවැනි ස්ථානවල අවහිර කර තිබෙනවා.
වසර ගණනාවක් තිස්සේ ඇමරිකාව නගන චෝදනාවක් වන්නේ චීන පාලනයට සම්බන්ධ සයිබර් ප්‍රහාරක කණ්ඩෑම් විසින් සිය සංනිවේදන පද්ධති රජයේ තොරතුරු හා සංවේදී ආරක්ෂක පද්ධතිවලට ප්‍රවේශ වීමට උත්සාහ දරන බවයි. ඊට හොඳම උදාහරණයක් වන්නේ වෝල්ට් ටයිෆුන් හා සෝල් ටයිෆුන් ආදී චීනයට සම්බන්ධයෙන් සැක කරන සයිබර් ප්‍රහාරයන්. 2023 වසරේ ඇමරිකාවේ ගුවන් සීමාවට ඇතුළු වූ ඔත්තු බලන බැලුමක් වෙඩි තබා බිම හෙළුවේ ඒ චීනය විසින් ගුවන් ගත කළ බවට අනාවරණය වීම හේතුවෙන්. පසුව ඇමරිකානු බලධාරීන් පැවසුවේ දේශ සීමා ආසන්න තොරතුරු සොයා බැලීම සඳහා චීන බලධාරීන් එය ගුවන්ගත කර තිබූ බව. කෙසේ වුවත් තමන් කිසිදු විටක බාහිර පාර්ශවයක තොරතුරු සොරකම් නොකරන බවත් රජය විසින් පනවා ඇති නීතිවලට අනුකූලව සියලු දත්තවල පෞද්ගලික ආරක්ෂාවට මුල් තැන දෙන බවත් ඇමරිකාවේ චීන තානාපති කාර්යාලයේ ප්‍රකාශකවරයා සඳහන් කර තිබුණා. චීන යනු රාජ්‍ය අවධානය යටතේ දැඩි ලෙස ඩිජිටල් දත්ත යාමනයක් පවත්වාගෙන යන රටක්. මෑතකදී හඳුන්වා දුන් නීති රෙගුලාසි ගණනාවකින් එය අනාවරණය වනවා. චීනයේ සයිබර් ආරක්ෂක නීතිය, දත්ත ආරක්ෂාව පිළිබඳ නීතිය, පුද්ගල තොරතුරු ආරක්ෂා කිරීමේ නීතිය ඒ අතර ඉදිරියෙන්ම පවතිනවා. දත්ත රැස් කිරීම, ගබඩා කිරීම හා යොමු කිරීම සිදු කරන ආකාරයත් ඒවා මගින් විස්තර කර තිබෙනවා. සමහර විචාරකින්ට අනුව කාලයක් තිස්සේ රුසියාව හා ඇමරිකාව අතර පැවති සීතල යුද්ධය මේ වන විට චීනයේ දෙසට යොමු වී ඇති බවයි වාර්තා වන්නේ. ලොව දෙවැනි විශාලතම ආර්ථිකය ගොඩනගමින් රුසියාවටත් වඩා වැඩි වේගයකින් වර්ධනයට එළඹී සිටින චීනය සම්බන්ධයෙන් ඇමරිකාව කල්පනා කරන්නේ සිය ප්‍රධානතම තරගකරුවා ලෙසින්. මේ තරගකාරීත්වය තුළ ඉරානයේ khනිජ තෙල් සම්පතට දැස් දල්වා සිටින ඇමරිකාවට පවදන ප්‍රධානම බාධකය චීනය. එවැනි තත්ත්වයක් යටතේ චීනයේ සැලසුම් කඩක්කප්පල් කිරීම සඳහා තමන් යොදා ඇති උපක්‍රම හෙළි වී යයි බියක්ද ඇමරිකාව තුළ පවතිනවා විය හැකියි. ඇමරිකානු ජනාධිපතිවරයා චීනයේ සංචාරයකදී මෙවැනි තත්ත්වයක් දෙරට අතර පවතිද්දී එන්මින්ම දෙරට අතර ආර්ථික සම්බන්ධතා ශක්තිමත් කර ගැනීම ඒ ප්‍රධාන අරමුණ ලෙස හඳුන්වා දී තිබුණත් රහස් හෙළිවීම වළක්වා ගැනීම සඳහා ඔවුන් දෙරි ලෙස අවධානය යොමු කර තිබූ බව පැහැදිලි කාරණයක්. තවත් මෙවැනිම තොරතුරු දැනගන්න අපේ channel එක subscribe කරන ගමන් bell button එක click කරන්නත් අමතක කරන්න එපා.